අද හයිවේ එකේ ඉඳන් බත් එකම ඉඳන් ඉක්කඩුවට යන ගමන් මේ මෙතන තියෙන රසවාඩිය කියලා හරිම මේ රසවත් මේ කවුරුත් යන්නේ නැතනම් බත් එකම රසවාඩිය කියලා කියන්නේ. ඉතින් කිරි එකක් බිව්ව හදිසියෙන්නේ කිරි බොන්න හම්බෙන්නේ කිරි දුක් දීලා. ඉන්න අතරේ මල්ලි කෙනෙක් කතා කරා. ඉතින් මට ඒ වෙලාවේ මතක් වුණා මේ වාසුවා ජ්‍යොතිෂ විද්‍යානු කුලවලු සැලසුම් අඳ ගන්න ඕන. දැන් එහෙම එකක් වුණා. ළඟදී දැන් මාස 3ක ඉඳලම මිස් කෙනෙක් කතා කරනවා එන්නේ ඇවිල්ලා ගෙදර බලන්නේ සබ් එකක් දාලා ඉවරයි. දී හදලා වෙන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක තමයි සැලසුම ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකට සැලසුම් ඩිසයින් කරලා දෙකම කරගන්න ගියාට ලේසියට මොන ගැටලු වෙන අවස්ථාවක්. සැලසුම ප්‍රවීණයෙකුට දීලා අඳගෙන ඉතින් ජ්‍යොතිෂ වාස්තුවට ඕන නම් කන්ස්ට්‍රක්ෂන් එක උන්ට බාර දෙන්න පුළුවන්. ඉතින් මම නම් කියන්න හොඳ නැහැ. ඉතින් ගැටලු වෙලා ඔගේ හදාගෙන අතරේ මාර්කේ නැති වෙලා හස්බන්ඩ් නැති වෙලා. එතකොට දැන් මේ ගෙදර ඉන්න බෑ. ඉතින් මගෙන් අහනවා වාස්තු බලන්න කියලා 3 දෙනෙක් විතර ඇවිල්ලා පරීක්ෂා කරලා. ඉදත් එනවා තව කෙනෙක්. කෝල් කරනකොට. ඉතින් මං කිව්වා දැන් ඇවිල්ලා වැඩක් නැහැ තේරුමක් නැහැ. මම මාස 3ක් තිස්සේ කියනවා ආවට තේරුමක් නැහැ. මොකද මුලින් ඉඳලම වාස්තුවා ජ්‍යොතිෂ විද්‍යානු කරනවා සැලසුම් කරන්නේ. අතිවාරමේ ඔනෝක තමයි ඔයාලා දන්නේ නැත්තේ. අතිවාරමේ දාන්න තැන් තියෙන ටයි බීම්ස්. අපිට ඕන තැනින් දාන්න බෑ. අතිවාරම නාන්දා බද්රා ඡාය රිට කුරුණා කියලා පාද පහක් තියෙනවා. ඒ හැමතැනම දාන්න බෑ අතිවාරම. ඉතින් සබ් එක දැම්මට පස්සේ අපිට ඕක කඩලා බිත්තිත් බන්දර පස්සේ ඉවත් කරන්න බෑනේ. ඉතින් ඒකින්ද ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. මේ මම මේ කියන්නේ මොකද්ද කියලා. ඒ පස්සේ වෙනස් කරන්න බෑ. මුලින් ඉඳලම සැලසුම් කරන්න ඕන ජ්‍යොතිෂ වාස්තු අවශ්‍යයි. අපි සමහර අය කියනවා ජ්‍යොතිෂයට ඕනේ නෑ මේ මිත්‍යාවන්. ඒ වුණාට බලන්න කල්පනා කරලා ඔයාලා විවාහ වෙන්නේ පෝරුවේ චාරිත්‍ර ගන්නවා. ඊළඟට අවුරුදු චාරිත්‍ර ගන්නවා. ඊළඟට පුතාලා දුවලා බත් කවනකට නැකතක් ගන්නවා. ඊළඟට ගෙදර උරුවහු ජනෙල් තියන්න තියෙනවා. යටලී පරාල තියෙන උන් නැකත් ගන්නවා. ඊට පස්සේ මුල්ගල තියෙනකොට ඊළඟට පිටෙල්ල කපන්න තාම උනෝද නැක. ඊළඟට පුඤ්ඤ සිටවන්න පළවෙනි දිනේ නැකත් ගන්නවා. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍රාත් පිළිපදිනවා. නමුත් සමහර අය කියනවා මේ නිවාස වාස්තුව තියෙන මේ මිත්‍යාවන් කියලා. ඉතින් ඇත්තටම අපි කියන්නේ මේ අවශ්‍ය නැති අය ඒව ගැන තැකීමක් කරන්න එපා. දිගට මේ විදියට ඉන්න. ඒකට මමත් මුල්ම සැලසුම කරේ වාස්තු ජ්‍යොතිෂ විද්‍යානුකූලව නෙමෙයි ඇත්තටම කරේ මමත්. පස්සේ ගැටලු වුණ හින්දා තමයි මම ජ්‍යොතිෂ වාස්තු ඉගෙන ගත්තේ. මම උපාධියක් කරේ. ඒ පස්සේ මුලදී මමත් වාස්තු වලට නෙමෙයි ඩිසයින් කරේ. කිචන් එකට දිශාවක් තියෙන මාස්ටර් බෙඩ්රූම් හැමදේම 100% කරන්න බෑ. ප්‍රධාන දේවල් බලලා කරගන්න පුළුවන් නොලෙජ් එක තියෙනවා නේද? දැනුමක් තියෙනවා. ඒක ලේසි නෑ කරන්න. දැන් මම මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය කරේ. මේ එතකොට ඒකට අවුරුදු 5ක් ඉගෙන ගත්තා. වාස්තුත් ඒ වගේ අවුරුදු 5ක් විතර ඉගෙන ගන්න ඕන අති සංකීර්ණ විෂයපතයක් තියෙනවා. ලඝු ගණක ගණිතය තියෙන්නේ මැත්ස්. ඒක ලේසි නෑ කරන්න. ගොඩක් වෙලාවට තාත්තගෙන් පුතාට දුවට යනවා වගේ අම්මගෙන් ඒ පරම්පරාවෙන් යනවා මිස අලුතෙන් ඉගෙන ගන්න අමාරුයි. ඒ ඉදිරියේදී ජ්‍යොතිෂය කරන කෙනෙක් හොයාගන්නත් බැරි වෙනවා. ඔයාලට තව අවුරුදු 10කින් නැකතක් ගන්න කෙනෙක් හොයාගන්න නැති වෙනවා. මොකද තරුණ පරම්පරාව ඉගෙන ගන්නේ නැහැ. දැන් වයසක පරම්පරාව නැති වෙලා යනවා. ඉතින් ඉදිරියේදී ගොඩාක් ගැටලුවක් තියෙනවා මේ නැකතක් ගන්නත් කෙනෙක් නැති වෙනවා. ඒකින්ද මම කෙටියෙන් කියන්නම්. ඔයාලා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකට දීලා සැලසුම් හද ගන්නවා නම් පරිස්සම් වෙන්න. ඕන් ප්‍රවීණයන් කන්ස්ට්‍රක්ෂන් කරන්න, සැලසුම කරන්න පුළුවන් නම් සැලසුම් ශිල්පියෙකුට දීලා. සැලසුම් මදිනාගෙන පාස් දෙයක් නෙමෙයි. අපි තාමත් දේවල් ඉගෙන ගන්නවා. මේ හරි සංකීර්ණ වතයක් මොකද හදන්න ගියාම ගැටලු වෙනවා. එහෙනම් මම නවතින්නම් දැනට. හොඳයි හරි.